අදාද බැඳලා අතුස්සන්. බොලා ඔක්කොටම උනේ මොකද්ද? මෝහෙන් මෝහ කළා, ලෝභෙන් මොකද්ද මෝහය? දැන් බලන්න පෝරුවේ ඉන්නකොට මනමාලිගේ ඇත්ත පේන්නේ නැහැ. ඒ කියන්නේ මනමාලි කියලා කියන්නේ මොකද්ද? ඇත්තටම මනමාලි දැන් මනමාලි කියන තැන තියෙන ඇත්ත මොකද්ද? ඇත්තටම ඔයා නිකමට කල්පනා කරලා බලන්න. හමකින් වැහුණු තේරෙනි? හමකින් වැහුණු අසූචි ගොඩක් සුදු ඇඳලා හොල්ල ගියාට තේරෙනවද? මේ වෙලාවෙත් අඟල් 8ක් දිග අඟල් 1මාරක් පළල අසූචි දණ්ඩක් බඩවැලේ කෙලවර තියෙනවා. ස්ටොක් තියෙනවා නිතරම. ඕන වෙලාවක පුළුවන්. ඊළඟට ඊට උඩින් සාමාන්‍යයෙන් රුපියල් 5 බැලුන් එකක් විතර. දැන් මම දන්නේ 5ද කියලා. රුපියල් 5 බැලුන් එකක් විතර වමනේ මල්ලක් තියෙනවා. ඔන්න මනමාලි කියන්නේ නිසඳසල් ලියනවා නම් ලියන්න පුළුවන් ලස්සන එක. වමනේ මල්ලයි නිතර හොල්ලයි. ඒතර එවැනි ඒ වගේ මහා අසූචි ගොඩක් තියෙන එකේ හැබැයි අපිට පේන්නේ මොකද්ද? මෙහා පැත්තේ ඉන්න මනමාලයට පේන්නේ මොකද්ද? ලස්සන මනමාලියෙක්, සුවඳ මනමාලියෙක්, පාට මනමාලියෙක්, කොණ්ඩේ දිග මනමාලියෙක්. කොහොම නේද වෙන්නේ? තේරෙන්නේ? ඇයි මේ ඩෝසර් කරපු මනමාලියෙක්? අන්න ඒ වගේ මතක තියාගන්න ඕනේ මේ අපිට පේන්නේම මොනවද? අපිට පේන්නේම මුවහ කරලා. අපිට පේන්නේම මොනව කරලාද? ඇත්ත වසන් කරලා. අපිට ඇත්ත පේනුණා නම් මොකද වෙන්නේ? පෝරුවෙන් බහලා දුවනවා. එහෙම එක්කෙනෙක් දිව්වා මතකද? කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මල්ලි වෙඩින් එක දවසේ මනමාලි මෙහෙම ඉන්නෝ, මනමාලයා මෙහෙම ඉන්නෝ. අම්මා ඇවිල්ලා අත්තම්මත් එක්ක කියන මොකද්ද? මගේ දුව මගේ අම්මාමෙන් දීර්ඝායුෂ ලබත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අම්මට 120යි. කෙල්ලට 16යි. කොල්ල නුවණක්කාරය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මල්ලිනේ. හරිද? කල්පනා කරනවා මේකිතර නාකිච්චි වගේ වෙනවද? හැම රැලි වැටෙනවද? දැනට සුදල නිකන් පොත් ඇදිලා තිබුණාට හැම රැලි වැටෙනවද? ගහපු පච්චේ ඇකිලෙනවද? නේ? දත් වැටෙනවද? කෙස් ටික නිකන් අර තනින් තන නිකන් කුරහන් ගොඩට පයින් ගහලා වගේ සුදුයි කළුයි මිශ්‍ර වෙලා තියෙනවද? එපා වුණා. පැනලා දිව්ව පෝරුවේ. කෙලින්ම ජේතවනාරාමේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දැනගෙන හිටියා මේක අයනවා කියලා තිබුණේ මොකද්ද? ආපු ගමන් මාන කරන්න කියලා. ආපු ගමන් මාන කරා. නැත්නම් මොකද වෙන්නේ? අරුන්ද සාරියේ පැත්තක් අල්ලගෙන එනවනේ මොකද්ද? අනේ පෙම්මත අද පමණක් ඉඳ යන්න. ඔබට දුක නැතිද මා කෙරෙහි? ඒව කියාගෙන සුරංගනා කතා එන්න කලින් මහාන කළා. කදිරවණීය රේවත රහතන් වහන්සේ බව මහරහතන් වහන්සේ 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා අතර උත්තම රහතන් වහන්සේ නමක් බවට පත් උනේ අන්න එදා ඇත්ත දැකපු නිසා, මෝහයෙන් අයින් වෙලා ගියපු නිසා. එහෙනම් මොකද කරන්නේ? ඔබටත් පුළුවන්කම ලැබෙන්න ඕන මොකක් කරන්න? ඒ මෝහෙන් මිදෙන්න. දැන් අද මිනිහා මේ ඇවිල්ලා නැහෙනි. හොඳ සත් එන්නේ නැහැ, ජීවිතේට එන්නේ නැහැ. හරිද? ගෙදර ගිහිල්ලා මොකද කරන්න ඕන? ගෙදර ගිහිල්ලා මිනිහා දිහා එහෙම බලන්න. අසූචි ගොඩක්, වමනේ ගොඩක්, සෙම ගොඩක්, සොටු ගොඩක් මිනිහට කියන්න යන්න එපා. එහෙම බලන්න, හිතින් බලන්න. එතකොට මොකද වෙන්නේ? ඔය මුලාව කියන එක, මෝහය කියන එක ටික ටික අඩු වෙනවා. මේ අහන්නකෝ අම්මා. දැන් මම කියන්නම් ඔබට. හරිද? ඔන්න දැන් සමහර කට්ටිය කියනවා ස්වාමීනි ඉතින් එහෙම බැලුවාම පෞල් ජීවිතේ පා වෙනවනේ. පෞල් ජීවිතේ පා වෙනවනේ. නෑ අම්මා. ඇත්ත යථාර්ථය දැකලා සෝවාන් වෙච්ච විසාකාව අවුරුදු 7 දී සෝවාන්, අවුරුදු 16 දී කසාද බැඳලා ළමයි විතරක් 10යි 20ක්. පිරිමි දරුවෝ 10යි, ගැහැණු දරුවෝ 10යි. 20ක් හැදුවා. දැන් අපේ අම්මලා තටමලා 2යි හරි 3යි හරි උපරිම. උන්ද 20ක් වැදුවා. එතකොට ඒ ජීවිතේ දැන් එපා වෙලාද? ගිහි ජීවිතේ එපා වෙලාද? නෑ. යථාර්ථය අවබෝධ කරගත්තට පස්සේ තියෙන වෙනස මොකද්ද? දරුවෝ හදයි බැඳීමෙන් තොරව. අද වෙලා තියෙන්නේ මොකද්ද? අද දරුවෝ හදනවා වගේම අඬනවා. ඕගොල්ලෝ ඉන්නේ පුදුම පිච්චීමක.